ලබුක්කලා මොකද වෙන්නේ? ඉතින් මචං අද ගෙනලා තියෙන්නේ ෂවර්මා කඩේ පොඩ්ඩක් බලන්න තමයි ඇත්තම කිව්වොත් මොකද්ද චීස්ද මොකද්ද ටේක් ඕඩර් කියලා තිබ්බා ප්ලෑන් මොකද්ද මන් දන්නේ නැහැ ඉතින් කො බලන්න මේ මූණ නිකන් යකෙක් වගේද යක් පැටියෙක් වගේ පේනවා මොකද්ද කරන්න ඕනේ ඉතින් මම මේකේ ටේක් ලෂර් ලවෂ් ගන්න කොහොමද ලවෂ් නෝ මොනවද මම මේ ලවෂ් කියන්නේ අයියෝ මේ තේ මචං ලවෂ් හරිද ලවෂ් කියන්නේ මචං මේවට ආරේ මචං දැන් ෂෝෂ් ටිකක් ගන්න ඕනේ ටේක් ෂෝෂ් අපි ටේක් කරලා බලමු ෂෝෂ් ටිකක් අඩෝ බනිකම් මන් දැන් කන්න වගේ බලන් ඉන්න එපා යකෝ අඩෝ මේ මොනවාද මේ තක්කාලි කොල කෑල්ලක් ඒක උඩින් තිබ්බා නයිස් චිකන් ගන්නලු කො චිකන් මට අඩෝ ඌරව සෝල් කරලා මෙතන ගහලා දාපේද අම්මී යකෝ අතන තියෙන වෙන පාටක් මෙතන වෙන පාටක් ඈ මේ චිකන්ද ඒතකොට ඇත්තටම අය මට අතන ඇදක් තියෙනවා මොනව කරනවද දන්නේ රෑට දෙයි අම්මට උඩු ටේක් ටොමාටෝ අම්මට තක්කාලි අයියෝ මේ චුට්ටද බං තක්කාලි දෙන්නේ මේ මොනවද මේ මුං ඇට ටික අම්මට උඩු මචං මුං ඇටටත් දාන්න ඕනි මේකට මුං ඇට කන්ට එපා නැත්තම් බෑනේ මේ මොකද්ද පිපිඤ්ඤා පිපිඤ්ඤා කැලකුත් දාන්නලු පිපිඤ්ඤා දැම්මත් චීස් එන්න මාත්තා චීස් මාත්තා චීස් එන්න මාත්තා මේ දින මාත්තා චීස් අම්මට උඩු යකෝ ඇල්ලෝ විතර චීස් කෑල්ලක් අතේනේ මල්ලි මේ ඔබ කොහොමද හයිලයිට් උනේ මල්ලි මේ ඔයා මනසි දාන්න එපා ඔයා කොහොම හයිලයිට් වෙන්නේ දියන්නේ නැහැ ඔයා මක්කාරි එලියන් කෙනෙක් නෙවෙයි කියලා හිතනවා අවුලක් නැහැ thank you අඩෝ 360ක් තියෙන ෂව අඩෝ මේ අපේ හොදේ එකෙක්ද බං වෝට් මොකද්ද බං මේ හරි අපි බලමු මචං වැස්සක් පටන් ගන්නවා ඊයස්සේ කාරදරකාරී එපා වෙනවා ඉතින් ඔන්න ඔය වෙලා ඈ කක්කරි අතන දෙයක් තියෙනවා නේ අවසානට අපු කෙල්ලගේ මම මූණේ මොකක්කරි වෙනසක් දැක්කා අපි ආයෙත් ඉතින් සලාද කොල කෑල්ලක් දාන්නලු උලන්නේ අපි සලාද කොල කෑල්ලක් දාමු මට උඩු චිකන් ඇල්ලපු ගමන් එනවා චිකන් කෑලි එහෙම ටොමැටෝ සෝස් කෑල්ලක් දාන්නලු අම්මට මුන් යකෝ කෑල්ලයි දෙන්නේ හෙන්න ගහන්න ඕනේ මේ කඩේ හදමුන්ට අම්මා අප්පා යකෝ එහෙම මිනිස්සුන්ට ඔහොම කෑත්ත වැඩ කරනවද ඩොටි කොට ඇඩ්වර්ටයින් වෝටර් මොකක් අම්මට උඩු ඈ මේ මොකද්ද බංගේ අඩෝ රෙන්ට් එකටත් එක්ක 200ක් ගන්නවද හෙන්න ගහනවා උඹට go to bed and sleep හෙන්න ගහනවා උඹලට මේක තොරාර ගන්නවත් බෑ අම්මට උඩු මෙතන ඉන්නේ කන්නත් ඉඩමදි ගිය අම්මට යකෝ ලයිට් එකක් චූටි රුපියල් 200ක් අකෝ ඩොලර් 200ක් රෙන්ට් එකට ගන්න උඹට රෙන්ට් ඕනි මොකක්ද යකෝ ඒ උනේ නිකන් තද වෙලා වගේ නෑ යකෝ මචං උඹලා මචං දිය වැඩියව හැදිලා වගේ බලාගෙන ඉන්න තු වීඩියෝ එක අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරලා subscribe කරන්න මතක් කරන්න එපා බං ඉතින් මේ වීඩියෝ එකට මචං ලයික් 100ක්වත් දියම් බං ඉතින් ටෝටල් 500 වෙනවා මොකද්ද බං කියන්නේ තේරෙන සිංහලෙන් දෙයක් කියහන් ඕනම් මගුලක්ද කවුරුත් අම්මට හුදෝ මොකක්ද යකෝ මේ මේසි අම්මට අවුලු මොකද යකෝ උතර හැම මුස්ක ගන්නේ මේසි යයි මූණ නිකන් මොකෙක් හරි මේ චරා කරලා වගේ නිකන් පරගේ චරා කරලා වගේ බලහන් මූණ හැටි අර බලා නිකන් ඔළුව කින්ම ත්‍රිකෝණයක් තියෙන ඔළුව ෆු පිටරා කොක්කරි යනලම ගෝලුවට හැට අවුලන්නේ අපිට වෙලා නැහැ අපිට වැඩ මචං රෙන්ට් එක ගෙවන්නත් ඕනි ගෙදර ඔය රෙන්ට් එක ගෙවන්නත් එක්ක මචං අපිට සල්ලි ටිකක් හොයාගන්න ඕනි මචං අපි ලස්සනට මේ වැට් කරන්න ඕනි මචං අපි ටාග් ගාලා මේ මෙන්න මුවත් ඒදවල දාමු මේ කොණ්ඩේ බැදපු 100ද කෝ මොකද්ද දැන් කරන්න ඕනේ ඔච්චරද බං දෙන්න දෙන්නේ අඩෝ මට අම්මා කොයි තු අම්මේ මොකා හරි අපෝ යකෝ ඒක නම් බයුනේ කම්පියුටර් එකක මූණ කඩාපැන්නේ අපේ අම්මේ බලන්න කොයික අම්මට අවුඩු මෙන්න කවුද අහක කෙනෙක් ඇවිල්ලා අම්මට අවුඩු වෙන්න හරි වගේ පුරිනක් අඩෝ මං අර කෝ 100 යකෝ සූත්‍ර ජීවියෙක් තමයි සුද්ධ ජීවියෙක් නෙමෙයි මොකෙද්ද හැලප ජීවියෙක් නෙමෙයි ඇත්තටම මොකෙද්ද මන් දන්නේ නැහැ එකේ අඩෝ ඇත්තට මේක කාලේ යන්න තිබ්බනේ රහයිද කියලා මගේ කටර පයින්න තිබ්බනේ ඒතකොට මට උගේ සල්ලි හරි හම්බ වෙනවා උගේ සල්ලි හම්බුලා නේ මට
මනත් මූණට කඩම් පෙන්න සල්ලි දීලා කඩම් පැනලා තියෙනවා. හොද පුද්ගලයෙක් අන්න ඒ වගේ හැදියම් මචං වීඩියෝ එක බලලා මචං දිය වැඩි ආවෙත් වගේ ලයික් නොකර ඉන්න එපා බං. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාපන්. ලයික් පාන මචං ටාගට් එක මේ වීඩියෝ එකේ. thank you අම්මට අවුඩු මෙන්න ඉන්න අක්කා කෙනෙක්. හරිද? ඔබ හිතන්නේ මම රැවටේ කියලාද? ගොම් ගෑණි ඵලයන් යන්න. දෙක ෂවර්මා ක්ලාසික් මචං මේක නම් කේස් යන්නේ අම්මට අවුඩු සුදු ගෑණියෙක්ද මන්ද මේක චීන සීන් අම්මට අවුඩු මේ කවුද මේ මල්ලි ඒ කවුද නිකන් සාරිකම් පම ගද්දි සමගර මොකක්ද නෑ නෑ ගුරුකෝ බෝල් එකේ හිටපු අර මේ කවුද මේ අර කවුද බං ඒකේ අර ෂවර්ම විකුණුවේ ඒකේ ෂවර්ම නේ මොන හරි විකුණුවේ යන් ඒකේ වගේ අවුලක් නෑ අර උන් දෙනා නම මතක නෑ වටන ඒකේ වගේ ෂෙක් විතර මූණ හෙට් නෑ ඇත්ත මේ ලස්සනයි ටික අපි අදීෂ් වගේ නම් ගැලපෙනවා ඔය ඇත්ත අදීෂ් ගැලපෙනවා මේ ඉතින් අදීෂ් ඉන්න මේ ඉන්නවා කෑල්ල අදීෂ්ගේ හොදම කෑල්ල මේ ඉන්නේ බලමු මචං මේකත් රිජෙක්ට් කරමු අපි කොහොමද අපි අදීෂේ කෑලි අපේ අදීෂේ කෑලි වලට ෆෝක් කරන්න යන්නේ අදීෂ කද්ද බම් මේ මල්ලි මේ අඩෝ මේ ඉන්නේ අපේ නිතීෂයි කෑල්ල නේද අඩෝ නිතීෂ් මම ඔබේ කෑල්ලට දෙනවා බා අඩෝ මචං මේ නිතීෂ් ඔන්න ආට දුන්නා ඔන්න අපි වඩ දුන්නා එහෙනම් නැත්තම් පාවුනේ නිතීෂ් අනේ මේ නංගි නිතීෂ්ම හොදින් ඉන්නවද මේ කොහොමද දැන් නිතීෂ්ට ඉස්සලා අසනීපයි කියලා කිව්වා නේද මොකද්ද නංගි ඔයා ඒ කතා නැත්ත නංගි මේ ඔයා මේ හොල්මනක් කිම නෙවෙයි නේද ඒක මල් නංගි කතා කරන්නේ නංගි මම ඔයා නිතීෂ්ගෙන් අහලා බලන්න නංගි ඒ කතා කරන්නේ නැත්තේ කියලා මේ හරි නංගි මේවා මේ හොල්මනක් කිම නෙවෙයි කතා නොකරාට මම හිතනවා හොල්මනක් නෙවෙයි කියලා නිතීෂ්ගේ නංගි අඩෝ දැක්කනේ බං නිතීෂ්ගේ නංගි නේ නිතීෂ්ගේ අම්මට උඩු මූණිකම් මේ කොණ්ඩේ බැතුපු චීනෙක් වගේ මට බලහන් මූණේ හැටි රැවුලක් නෑ ඔබට මම කියන්න එනවා වචන මම මේ channel එකක් කරන නිසා කියන්නේ හරිද it's to අම්මට මේ කවුද මල්ලි මේ ගොංගට එක් වගේ නෙමෙයි මූ අම්මේ වාසනා බං වාසනා අම්මට අවුඩු ඒක නම් වාසනාව ඈ අඩෝ රින 200 රින 300 මනේ what the hell බා අඩෝ 600 වණයි මම ඉතරලා තියෙන්නේ අඩෝ ඩිජේ ගම්බන් අඩේ සිරාවටම අඩෝ අර හොල්මනක් මුන්ට කනම් පෙන්නනි බං ඉතින් එහෙනම් ඉතින් මේකේ තව එපිසෝඩයක් ඕනම් අනිවාර්යෙන් channel එක like එකක් දාලා මට මේක like 50ක්වත් දුන්නොත් අම්මට මේ සීන් එක දැක්කේ නෑනේ බං අඩෝ අර කවුද මල්ලි අර අඩෝ අපි යන්න අර අයියා බලමු චුට්ටක් ගිහිල්ලා ඒ පොඩ්ඩක් කො මූණ හරිද එම්චා මේ ඉන්නේ අර මොකද හොල්මන හරිද මම දැක්කේ නෑනේ බං කලින් මෙහෙම එකක් අඩෝ දැක්ක නේද මම උඹලා ඔන්න ඔහොම මචං හොද්ද බලාගෙන හරිද බලාගෙන තමයි වැඩ කරන්න ඕනේ අර බලපන් මුගේ හැටි හැලි වතුරෙක් වගේ අඩෝ සිරාවටම අඩෝ අපි ඔන්න මචං ආතල්ලේ මචං වීඩියෝ එන් කරන්න කලින් උටත් මචං ලවශ්ම එකක් දීලාමු බං පාවුනේ බං ඉතින් මොකක් වුණා බාඩකින් නේ බං හොල්මන උනත් ඇවිල්ලා තියෙන්නේ මේක මුට දුන්න ගමන් අපි දුවනවා මචං මෙතනින් හරිද හරි බං ඉතින් මේ කෝ බං මේක මෙතින් ඔන්න එහෙනම් දැන් මචං මුට දෙන්න තමයි තියෙන්නේ ඒ කෝට අම්මට මේ පාලයන් ගොම් බල්ලා තෝටත් කියනවා එන්න ගහපන් උඹට බල්ලා යකෝ මේ බෙමුන්ට චූ කරන අඩෝ ඔන්න දැන් දුවන්න නැත්තේ අයි